සුබ දවසක් සියලුම දෙනාට අදත් සුපුරුදු පරිදි ශුද්ධ උදේශයේ තවත් ශුද්ධ වූ ස්ථානයකට තමයි මම ඔබ රැගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔබට මාගේ පිටුපසින් පෙනෙනවා එම දේවස්ථානය කුමක්ද? මෙහි විශේෂත්වය කුමක්ද? කියා අපි විස්තර කතා කරමු. වීඩියෝ දර්ශන ආරම්භන ගම. කපර්නාහුම් City of Jesus. ජේසුතුමන්ගේ දෙවනි නිවස ලෙස තමයි මේ ස්ථානය සැලකෙන්නේ. ඔබට පෙනෙනවා මෙහි දැනට පවතින එම නෂ්ටාවශේෂ නටඹුන් මේ අවට සෑම ප්‍රදේශයකම පාහේ විසිරී පැතිරී තිබෙන ආකාරය. මේ ඔබ දකින්නේ කපර්නාවුම St. Peter's House. මේ ඔබ දකින්නේ St. Peter's House. මම මෙහි විස්තරය ඔබට සඳහන් කරන්නම්. මෙහි ඇති වැදගත්කම කුමක්ද? මෙහි ඇති වටිනාකම සහ ඓතිහාසික පුරාවෘත්තීන් සියලුම දේ. කපර්නාවුම යනු ගලීල මුහුදේ උතුරු වෙරළ තීරයේ පිහිටි හස්මෝනියන් වරුන්ගේ කාලේ පිහිටුවන ලද දීවර ගම්මානයක්. මේ එහා පැත්තේ තියෙන්නේ ගලීල මුහුද සීමාව. මේ ඔබ දකින්නේ St. Peter's House. එලෙසම ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ එහි ජනගහනය 1500ක් පමණ විය. පුරාවිද්‍යාත්මක කැණීම් වලින් එකින් එක ඉදිකර ඇති පුරාණ සිනගෝග දෙකක් සොයාගෙන ඇත්ත. මම දැන් මේ ඇතුල් වන්නේ එම දේවස්ථාන භූමියටයි. ඔබට පෙනෙනවා මෙම දේවස්ථාන භූමියේ පහත මාලේ මෙම වීදුරු යටින් දිස්වන ආකාරය. ක්‍රිස්තු වර්ෂ 11 වන සියවස දක්වා අඛණ්ඩව ජනවාස වී ඇති අතර පළමු කුරුසි යුද්ධයේදී ටික කලකට පෙර අත්අර දමන ලදී. කපර්නාවුම ජේසුතුමන්ගේ දෙවන නිවාසය වන අතර ඔහුගේ ජීවිත කාලයේ ආරක්ෂක නගරයක් ලෙස, පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස සහ රීගු ස්ථානයක් ලෙසද හැඳින්විය හැකිය. ජේසුතුමන් කපර්නාවුමේ සිට ඔහුගේ ගෝලයන් වන පේත්‍රුස්, ඇන්ඩ්‍රූ සහ මතෙව් තෝරාගෙන එහි බොහෝ ප්‍රාතිහාර්යයන් කළේ රෝගීන් විශාල වශයෙන් සුවපත් කරේ මෙම ස්ථානයේ සිටයි. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පේත්‍රුස්ගේ නැන්දම්මා මෙන්ම අංශභාගී රෝගීන් සුවපත් කර ආකාරය තමයි මේ ඔබ මෙහි අබා ඇති රූප වලින් දක්නට ලැබෙන්නේ. ඒ ඇති සුවිශේෂී සිදුවීම් මෙහි රූප රාමු වල අබා ඇති ආකාරය අපට දක්නට ලැබෙනවා. මෙම ස්ථානය පීටර්ගේ නිවස ලෙසද හඳුන්වනවා. ඉහලින් ඔබට පෙනෙනවා මෙය නිර්මාණය කොට ඇත්තේ ෂඩාශ්‍රාකාර හැඩයකටයි. මේ ඔබට පෙනෙන්නේ එම ඓතිහාසික නටබුන්. දැනට එම සියලුම නටඹුන් සංරක්ෂණය කොට මහජනතාව සියලුම දෙනා වෙනුවෙන් නැරඹීමට ඔවුන් ඒවා සකස් කර ඇති ආකාරය තමයි, දැඩි ආරක්ෂිත රැකවල් මැද්දේ තමයි මේවා සංරක්ෂණය කොට තිබෙන්නේ. ඔබට පෙනෙනවා මෙහි කෙතරම් ඉඩ ප්‍රමාණයක් තිබෙනවාද කියා. කපර්නාවුම St. Peter's House එක මේ ෂඩාශ්‍රාකාර ආකාරයෙන්
පෙනෙන ආකාරයයි. මා දැන් මේ ඔබව රැගෙන යන්නේ ජේසුස් සමිදානන් යාක්ෂා කළ දේවස්ථානයේ මේ ඔබ දකින්නේ එහි සම්පූර්ණ විස්තරයයි. The synagogue. Right. මේ synagogue. මේ විස්තරය මම ඔබට සඳහන් කරන්න තියෙන්නේ එම දේවස්ථානය. උන්වහන්සේ මෙම ස්ථානයට පැමිණ තමයි යාඥා දේව මෙහෙයන් සියලුම දේ සිදු කරනු ලබන්නේ. ඔබට පේනවා මෙහි ඇති පුරා විද්‍යාත්මක වටිනාකම ඒ අයුරින්ම නිමවා ඇති ආකාරය. දැනටත් ඉපැරණි ගල් කුළුණු මෙහි දක්නට ලැබෙනවා. ග්‍රීක, ආමේනියානු, එස්ට්‍රැන්ජලෝ සහ ලතින් භාෂාවලින් බොහෝ ශීලාලේඛන පුරාණ ගල් මත දක්නට ලැබෙනවා. ජේසුස් වහන්සේ මරණයෙන් පසුව මෙම ස්ථානය නමස්කාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිහින් තියෙනවා. මේ ඔබ දකින්නේ එම ඓතිහාසික පින්බිමයි. 2000 වර්ෂයේදී දෙවන ජුවාන් පාවුලු පාප් වහන්සේද මෙම පූජනීය ස්ථානයට පැමිණ කපර්නාවුම වන්දනාමාන දෙවන පාප්තුවන්ද මෙම ස්ථානයට පැමිණ උන්වහන්සේ තම යාතිකාවන් පවත්වා තිබෙනවා. මෙම පැරණි ශිලාලේඛන මෙහි දැනට සංරක්ෂණය කොට තිබෙන මේ ශිලාලේඛන මේ තිබෙන්නේ එම ශිලාලේඛනයි. කපර්නාවුම ඊශ්‍රායලයේ වඩාත්ම පූජනීය ක්‍රිස්තියානි වන්දනා ස්ථාන වලින් එකක්. සුන්දර ගැලීල ප්‍රදේශයේ ගලීල මුහුදට යාබදව පිහිටා තිබීම කපර්නාවුම තවත් සුවිශේෂී ලක්ෂණයක් කොට සලකන්න පුළුවන්. විදේශිකයන් බහුලව මෙම ස්ථානයට පැමිණෙන අතරම නොයෙක් අන්‍යාගමිකයන්ද මෙම ස්ථානයට පැමිණ වන්දනාමාන කටයුතු සිදු කරගන්නු ලබනවා. හොඳයි. තවත් සුවිශේෂී වූ වැදගත් වූ තොරතුරු සමගින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මා අද දින ඔබගෙන් සමුගන්නවා ගලීල මුහුදු සීමාවේ පිහිටි කපර්නාවුම. ජේසුස් වහන්සේ රෝගීන් සුවපත් කළ විශේෂිත වූ ස්ථානයක් තමයි මෙම ස්ථානය. ඔබත් පැමිණ දැක බලා තමන්ගේ සිත් පහදවා